හොඳයි දුවේ පුතේ. අදත් අපේ සුපුරුදු පරිදි අපේ සිංහල සාහිත්‍ය රසාස්වාද විෂය යටතේ සුවිශේෂී මාතෘකාවක් ගෙන එන්න මේ ලෑස්ති වෙන්නේ. එතකොට දරුවෝ අපි දැන් මේ වෙද්දි පුතේ මාතෘකා කිහිපයක්ම සාකච්ඡා කරලා තිබෙනවා. විශේෂයෙන්ම පද්‍ය පන්තිම රාශියක්. ඒ අතරම තිබෙන්නා වූ සුවිශේෂීම පද්‍ය පන්තියක් තමයි වැස්ස මාතෘකා යටතේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනේ දැන් මේ පසකින් මම මේක ලියාගත්ත මාතෘකාව අපිට පහසු වෙන්න ඕන නිසා ඒකට හේතුව පළවෙනිම කාරණාව පද්‍ය පන්තියේ විචාරයට අපි යන්න කලින් දරුවෝ මේකේ තිබෙනවා පුතේ සුවිශේෂී ලක්ෂණ කීපයක් විශේෂයෙන්ම අපේ පද්‍ය මාතෘකාවේ මේ හොඳින් බැලුවොත් දරුවනේ වැස්ස මාතෘකාව ඔබට මෙන්න මේ කරුණු ටික වැදගත් වෙයි පුතාලා විචාරයට යන්න කලින් විශේෂයෙන්ම ප්‍රවේශය ලිවීමේ දරුවනේ අමතර කරුණු විදිහට මේවා ගොනු කරන්න පුළුවන් වෙයි විභාගෙට. එතකොට මේකේ පළවෙනිම කාරණාව තමයි පුතා වැස්ස මාතෘකාව ඔබ දන්නවද මේ අපේ සිංහල සාහිත්‍යයේ ඒ කියන්නේ පද්‍ය සාහිත්‍ය විශේෂයෙන්ම පද්‍ය සාහිත්‍ය සහ ගීත සාහිත්‍ය ඔය කියන මාතෘකා දෙකේ ඔය සාහිත්‍යාංග දෙක තුල වැඩිපුරම රචකයන් නැත්තම් පුතේ කතෘ පිරිස රචනා කරලා තියෙන මාතෘකාව තමයි වැස්ස. තවත් සරලව කිව්වොත් වැස්ස, වස්සානය, වර්ෂාව පුතේ ඔය වගේ මාතෘකා වලින් එකම තේමාව වැස්ස කියන මාතෘකාව එයාලගේ තේමාව කරගෙන ඊටාම සුලභ අත්දැකීමන්නේ ඒ අත්දැකීමෙන් විවිධාකාර වූ පද්‍ය පන්ති ඒ වගේම ගීත නිර්මාණ කරලා තිබෙනවා තමන්ගේ හැඟීම් හෙවත් භාවයන් ප්‍රකාශනයට. එතෙන්දී දරුවනේ මෙන්න මේ වැස්ස පද්‍ය පන්තිය පුතේ එනවා අපිට ගුණදාස අමරසේකර කවියාගේ ඇත්තම කිව්වොත් මෙතුමා කවියෙක්ම නෙවෙයි මෙයා කෙටි කතා රචකයෙක් දරුවනේ විශේෂයෙන්ම කියන්න ඕනේ සම්බන්ධවත් කෙටි කතා සංග්‍රහ රාශිය රචනා කරපු ඉතා සුවිශේෂී කතුවරයෙක්. එතකොට වැස්ස පද්‍ය පන්තිය පුතේ සාකච්ඡාවට ගන්නකොට අපිට බලුවන් අර මං කලින් කිව්ව කාරණාව ඔළුවේ තියාගෙන මෙන්න ඒ කියන්නේ වැඩිපුරම ලියවිලා තියෙන මාතෘකා වර්ෂාවයි මේ වගේ පද්‍ය පන්ති සහ ගීත සාහිත්‍ය තුලින්. එතකොට 112 පිටුවේ තිබෙනවා මෙතුමා සම්බන්ධ විග්‍රහයක් ගුණදාස අමරසේකර මහතා සම්බන්ධ විග්‍රහයක්. අපිට මෙතුමා මූලික වශයෙන්ම මීට කලින් අහුණා පුතාලා ඔබට මතකද දන්නේ 8 වසරේ මාතෘකාවක් ඔබ 8 වසරේ ඉගෙන ගත්තා කෙටි කතා මාතෘකාවක් අවුරුදු 9 මතකද ඔබට අවුරුදු 9 පුතේ දෙවනි වාරයේ මාතෘකාවක් තිබුණා. එතෙන්දී මේ ගුණදාස අමරසේකර මහතා තමන්ගේ රතුරෝස මල කියන කෙටි කතා සංග්‍රහයෙන් තමයි පුතාලා එතෙන්දී එතුමා කෙටි කතාව ඉදිරිපත් කරලා තිබුණේ. එතකොට කෙටි කතා කරුවෙකු ලෙස අපිට ගන්න පුළුවන් පුතේ මෙතුමාගේ ජීවිතයේ එක්තරා වෘත්තිමය පැතිකඩක්. ඒ වගේම ඔහු වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක් දරුවනේ. තවත් දෙයක් පුතේ ඔබට කියන්න ඕනේ මෙන්න මේ පද්‍ය පන්ති මේ අපේ පාඩම් 20 තුල දරුවනේ සුවිශේෂීම අවස්ථාවන්නේ සුවිශේෂම පුතේ කතුවරයා වන්නේ මෙතුමා. ඒකට හේතුව අපේ මේ සාහිත්‍ය තුල තවමත් එතුමා ජීවතුන් අතර ඒ කියන්නේ පුතේ අපේ මේ ආයු වළඳමින් තාම තමන්ගේ කෙටි කතා ඒ වගේම පද්‍ය සාහිත්‍ය පුතේ නියැලෙමින් කටයුතු කරන එකම චරිතය වන්නේ මෙතුමා පමණයි. එතකොට දරුවනේ ඒ වගේම අපේ අනිත් සිංහල සාහිත්‍ය විෂය නම් ඉන්නවා අපේ රත්නශ්‍රී විජේසිංහ මහතා. ඒ අපේ සිංහල සාහිත්‍ය විෂයනේ මෙන්න මේ මාතෘකාව උදින් මෙන්න මේ කින කතුවරයා තමයි අපේ මේ සිලබස් එකට ජීවත් වන්නා වූ වර්තමානයේ පුතේ කටයුතු කරන්නා වූ එකම චරිතය බවට පත් වේ තිබෙන්නේ. හරි. එතකොට දරුවනේ දැන් අපි යම් පුතේ මෙතුමාගේ කාව්‍යමය සාහිත්‍ය සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පද්දට කලින් බලන්න දැන් මේකේ 112 පිටුවේ තියෙනවා භාව ගීත. භාව කියන එකේ අර්ථය හැඟීම් කියන එකයි ප්‍රකාශනයන් කියන එකයි. භාව ගීත ඒ වගේම උයනක හිඳලියෝ කවි ආවර්ජනා අමල් බිසෝ ඒ වගේම ගුරුළු වත සහ අසක්දා කව
ඔය කියන පද්‍ය සාහිත්‍ය මූලික කරගත් පුතේ අවස්ථාවක් තමයි මෙතුමාගේ පන්හිඳෙන් මෙයාගේ පෑන් තුලින් පුතේ සාහිත්‍ය පාඨකයාට අපිට ලැබිලා තියෙන අවස්ථාවක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතුමාගේ තව කාරණාවක් පුතේ අපිට ගන්න පුළුවන් භාෂාත්මක කාරණාවක් පස්මත් විදිත. පස්මත් විදිත පුතේ සාමාන්‍ය අපි අර්ථකථනයෙන් පස්මත් මාත්‍රා පහක්. මෙතන පුතේ ගන්නේ පද පේලි පහක. පද පේල් දැන් ඔබ මෙතෙක් කල් පුතේ ඉගෙන ගන්නවා පේලි 4 ආකෘතිය. නේද? අපි සාමාන්‍යයෙන් ගන්නේ සිව් පද ආකෘතිය ලෙසනේ. අපි සාමාන්‍ය අපි ඒක ලියාගමු. කාව්‍යමය ආකෘතියක් තමයි මේක සාම්ප්‍රදායික ආකෘතිය, පැරණි ආකෘතිය, ජන කවියෙන් ආපු සිව් පදයේ පේලි 4. හැබැයි මෙතුමා පුතේ හඳුන්වා දෙනවා පස්මත් විදිත බොහෝ විට මෙය පේලි 5කින් යුක්ත කවියක් විදිහට පුතේ. පේලි 5යි. එහෙනම් මේක පස්මත් විදිත ලෙස පුතේ ඒ කියන්නේ මාත්‍රා 5ක් කියන අවස්ථාවෙන් තමයි සයින්තුහන් කරගන්නේ මෙතුමාගේ මේ සුවිශේෂී වූ ලේඛන හැකියාව පෙන්눔 කරන අවස්ථාවක් විදිහට. ඒ වගේම මෙතුමාගේ සමහර සිදුවීම් අපි ගමු දැන් මම කියව මම පුද්ගලික පුතේ කියවපු කෙටි කතාවක් තිබුණා අපිට ඔය A level කරන කාල සීමාවේ ආපසු ගමන නමින් ආපසු ගමන කෙටි කතාවක් කෙටි කතා සංග්‍රහය තුළ එතෙන්දී කියවුනේ මෙතුමාගේම පුද්ගලික ජීවිත අත්දැකීම බව පුතේ විචාරක මතයක් වෙනවා. එතෙන්දී විශ්වවිද්‍යාලය තරුණයෙක් විදියට එතුමා කටයුතු කළ ආකාරය පුතේ ඒ කෙටි කතා තුළ දැකිය හැකිය තිබුණා. පොඩ්ඩක් ඔබ පුතේ උමනා නම් ඒ ටික හොයාගෙන කියවන්න පුළුවන්. කෙටි කතා සාහිත්‍ය සම්බන්ධ පොඩි විග්‍රහයක් මේ ඔබට කළේ මෙතුමාගේ. එතකොට දැන් මොන මම කරුණු කාරණා කීපයක් කිව්ව එකක් තමයි සුවිශේෂීම පද්‍ය වන්නේ වැස්සායකට හේතුව මේ අපේ සිංහල සාහිත්‍යයේ බොහෝමයක් මාතෘකා වැඩිපුරම පුතේ මාතෘකා ලියවිලා තියෙනා වූ තේමාව වර්ෂාව නිසා ඒක එකක් තමයි මේ ගුණදාස අමරසේකර මහතාගේ වැස්ස පද්‍ය. දෙවෙනි කාරණාව මෙයා කෙටි කතා කරුවෙක් සහ පද්‍ය රචකයෙක් විදිහට පුතේ අපි ගව මෙයා විරාජමාන වන තාමත් පුතේ සාහිත්‍ය නිර්ණය කෙටි කතා කරුවෙක් පද්‍ය රචකයෙක් විදිහට මෙයා අපි හඳුනා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මෙයාගේ පුද්ගලික තොරතුරු කියවුවොත් එහෙම මෙයා වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක්. ඊට අමතරව පුතේ ගෙවල් මෙයාගේ ඕන පදිංචිය කිව්වොත් ගාල්ල යටලමත්ත කියන පුතේ ග්‍රාමය තමයි මෙතුමාගේ උපන් ගම්බිම නැත්නම් ගම් පළාත බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව සුවිශේෂීම භාෂා ලක්ෂණයක් අපි කිව්වා පස්මත් විදිත පුතේ මේ කියන්නා වූ පේලි 5ක මාත්‍රා 5කින් යුක්තයි කියන කාරණාව උපනං වන්නා වූ භාෂා නැත්නම් පුතේ කාව්‍යමය ආකෘතිය මෙතුමා විසින් ඔන්න අපිට හඳුන්වා දීම සිද්ධ කරලා තියෙනවා. එහෙනම් 112 පිටුවේ තියෙන පුතා එතුමා සම්බන්ධ ඔය විග්‍රහය හරි. දැන් ඔබට පුළුවන් මෙතුමාගේ මේ විග්‍රහයෙන් පැටව ඔයාලට ප්‍රවේශයක් හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. දැන් අපි යමු 113 පිටුවට පුතේ බලන්න පද්‍ය පන්තිටම තියෙන්නේ ඔක්කොම කවි 5යි නේද? ඔව් කවි 5යි තියෙන්නේ. මේ කවි 5 ඔබට අර උඩින් අපි කියන්නේ බැලුව බැලමටම කියලා උඩින් බැලුව බැලමටම පුතේ බැලුවොතින් පේනවා කවි 5 පළවෙනි කවිය දෙවෙනි කවිය 3 4 ඔය කවි 4ම තියෙන්නේ සිව් පදයෙන් පේලි ආකෘති 4යිනේ පේලි පද්‍ය පේලි පුතේ 4 බැගින් තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේකට සිව් පදය කියලා. හැබැයි බලන්න මේකේ පස්වෙනි අවස්ථාව පුතාලා මේකේ තියෙනවා පද පේලි 5ක්. අන්න පස්මත් විදිහට නියෝජනය කරන්නා වූ අවස්ථාවක් පුතේ පද පේලි 5. දැන් අනිත් පැත්තෙන් දරුවනේ බලන්න මේ සියලුම කවිවල කවි 5ක් තියෙනවා. හැබැයි ඒ කවි 5 අතර එකකවත් එකම අකුරෙන් පුතේ කවිය අවසන් කරලා නෑ නේද? එහෙනම් එලිසමය කියන කාරණාව පුතාලා මෙතුමාගේ මේ පද්‍ය පන්තියේ දැකිය හැකි අවස්ථාවක් නොවේ. එලිසමයෙන් තොරයි. ඒ වගේම පුතේ සිව්පද කවියනොත් කවි කීපයක් 4ක් දකින්න පුළුවන්. අනිත් පැත්තෙන් පද පේලි 5 පස්මත් විදිහේ එක් කවියයි. එහෙනම් පුතාලා වෙන්න තවත් ලක්ෂණයක් පුතේ අර සඳස්යයි කියා ගන්නා වූ සඳස්යයි අපි සාමාන්‍යයෙන් කියන්නේ සිව් පදයනේ.
සඳැස් සාමාන්‍ය අපි ගන්න සිව් පදයේ ලෙස. එහෙනම් මේ සඳැස් ආකෘතියට එතරම් කැමැත්තක් දැක් වූ චරිතයක් නොවේයි ගුණදාස අමරසේකරයන්. ඒ නිසා සිව් පදයෙන් වියුක්ත වෙලා පුතේ නිදහසේ හෙවත් අපි සාමාන්‍යයෙන් තව නමක් කියනවා නිසඳැස් ආකෘතියට බර වෙලා රචනා කරපු පද්‍ය පන්තියක් ලෙස පුතේ මෙතුමාගේ වැස්ස පද්‍ය පන්තිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය මේකේ 5 වෙනි කවියයි. හරි. දැන් එතකොට දරුවනේ මෙන්න මේ මාතෘකාවත් මෙන්න මේ භාෂා ලක්ෂණයත් පුතේ ඔය අවස්ථා දෙක එකට සම්බන්ධ වෙනවා මෙතනදී. ඒකට හේතුව මෙතෙක් කල පුතේ දියබොර සඳස් කියන ඒවත් සිව්පද ආකෘතියේ හැඩයක් මෙන්න මේ පද්‍ය පන්ති තුල අපිට දකින්න පුළුවන්කමක් නැති නිසා. ඒකට හේතුව මෙතුමා සාම්ප්‍රදායිකත්වයේ ඉක්මවා පුතේ යන්න උත්සාහ කරපු කාව්‍ය රචකයෙක් බවට අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා මෙතුමාගේ රචනාවල තියෙනා වූ සුවිශේෂී ලක්ෂණයක් ලෙස. හොඳයි. එහෙනම් ඔන්න පළවෙනිම භාෂා ලක්ෂණය මම ඔයාලට කිව්ව දරුවනේ එකක් තමයි මේකෙන්නේ නිදහස්සේවත් පුතේ නිසඳස් කියන ආකෘතියෙන් විශේෂයෙන්ම පස්මප්පිරිත පුතේ පස්වෙනි කවියේ තියෙන පේලි පහෙන් පුතේ අපිට පුළුවන් ඒක සනාථ කරගන්න ඔප්පු කරගන්න. අනිත් පැත්තෙන් දරුවනේ මේකත් මෙයාගේ පුතේ පුද්ගලික අත්දැකීමක් විය යුතුයි. ඒකට හේතුව අර මං කලින් කිව්ව ගුණදාස අමරසේකර මහතාගේ ආපසු ගමන කෙටි කතාවත් පුතේ ලියවිලා තියෙන්නේ මෙතුමාගේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක් පාදක කරගෙනයි. ඒ නිසාම මේ සිදුවීමත් දරුවනේ අද ඊයේ වෙච්ච සිදුවීමක් නෙවෙයි. එතුමාගේ ජීවිත තක්සලාව නේද? නැත්තම් පුතේ ජීවිතය ගත කරමින් ඉන්න කාල සීමාවේ ලබාගත් ග්‍රාමීය අත්දැකීමක් විය හැකියි කියලා අපිට නිගමනයක් ගන්න පුළුවන් දරුවනේ පද්‍ය පන්ති විමසීමේදී. හොඳයි අපි යමු ඉක්මනින්ම පළවෙනි කවියට බලන්න මේකේ පළවෙනි වචන හතර බලන්න පුතේ. චිචිරි චිරි චිචිරි චිරි පොඩ්ඩක් මේක ලියුවොතින් චිචිරි පුතේ මේ බලන්න. අර අපි කියන්නේ චිරි චිරි ශබ්ද කියලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට කාට ඇහෙන්නා වූ ශබ්දයන්නේ පුතා. එහෙනම් බලන්න මේ තියෙන්නේ එකක් කතන භාෂාව නේද? මොන භාෂා ලක්ෂණ මේ කියන්නේ එකක් මේ කතන භාෂාවයි. ඒ වගේම චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන උදේ ඉඳන් පුතේ ඇද හැලෙනවා බිමට කඩන් වැටෙනවලු. එහෙනම් පළවෙනි පේලියෙන් පුතේ තියෙන්නේ අපේ සාමාන්‍ය භාෂාව අපේ ව්‍යවහාරය වන්නා වූ භාෂාව නෙවෙයි ගමක භාවිත වන්නා වූ පුතේ අර ඊටාම සරල භාෂාවෙන් තමයි පද්‍ය පන්ති ආරම්භ කරලම තියෙන්නේ. උදේ සිට ඇද හැලෙන පොද නොකැඩී තෙත බරව පොද පුතේ හැබැයි මේක ලොකු වැස්සක් නෙවෙයි පුංචි පොද වැස්සක්. ඒක නොකැඩී පුතේ කැඩෙන්නේ නැතුව ඒකාකාර ආකාරයෙන්ම තෙත බරිව හිරිකිතෙන් කිලිපොළන හිරිකිතයි. ඒ කියන්නේ දැන් අපි ගමු සාමාන්‍ය පුතේ මාස 3-4ක් එක දිගටම පායලා සූර්යාලෝකයෙන් පුතේ මිනිස්සු සතා සිව්පාවා මේ ශාකාදී හෙම්බත් වෙලා ඉන්න වෙලාවක හදිස්සියේ වැස්සක් වෙන්න තියෙන දවසක් දෙකක් දරුවෝ ඔන්න පුතේ අපිට මේ වැස්ස එච්චරම අර අප්‍රියතාවයටපත් වෙන්නේ නැහනේ. මොකද අපි බලාපොරොත්තුෙන් හිටපු වැස්සක් තමයි ඒක. එක දිගට පායපු නිසා. දැන් මෙතන මේ ප්‍රකාශ වෙන කාරණාව ඒක නෙවෙයිනේ. පන් චිචිරි චිරි ඒ කියන ශබ්දයෙන් පුතේ පොද ඒ කියන්නේ පුංචි වැස්සක් කඩා හැලනවලු. හැබැයි මේක තෙත බරිත වෙලා පුතාලා හිරිකිතයිලු. හිරිකිතෙන් කිලිපොලා කියන්නේ අර ඇඟ ළමයිනේ අර ඊටාම සීතලෙන් පුතේ අපි කියන අර හිරිකඩු පිපෙනවා කියන කාරණාව නේද? අර හිරිකඩු පිපෙන ළමයි හීතල නිසා දරා ගන්න බැරිව අන්නේ කියන්නා වූ කාරණාව ඊටාම හිරිකිතයි. හිරිකිත කියන ඒ කියන්නේ අප්‍රියසුළු අවස්ථාවන්නේ පුතා. පැටව මතන ගැටලුවක් එනවා. අප්‍රියසුළු හැඟීමක් හිරිකිත කියන වචනයෙන් ප්‍රකාශ කරලා තියෙනවා නම් දරුවෝ අපිට පුතේ පුළුවන් මෙතන ගන්න සැඟවුණු අර්ථයක් ව්‍යංග්‍යාර්ථයක් මේ කවියා නොකියන අවස්ථාවක්. මොකද්ද? මේ වැස්ස ඇද හැලෙන්නේ අද විතරක් නොවේ. ඒ කියන්නේ මේ කාලේ පුරාම පුතාලා මේ කියන වැස්ස ඇද හැලලා තියෙනවා. හැබැයි ඒක ලොකු වැස්සක් නෙවෙයි පුංචි වැස්සක්. ඒ නිසා ගමේ ගොඩේ ගොවියාගේ මිනිසුන්ගේ මතයක් තියෙනවා වැස්ස වැහැල එක්ක ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් නොවැසී තියෙන්න ඕනනේ වහිනතු තියෙන්න ඕනේ. හැබැයි දැන් මේක
සාමාන්‍ය මාස කිහිපයකට පසු වෙන වැස්සක් නම් මෙයාලා බලාපොරොත්තු වෙන වැස්සක් නම් පුතේ අර වහින්න ඕනේ නෑ කියන මතය එයාලගේ මනසින මතයක් නෙවෙයි. එල බලාපොරොත්තු ඉන්න නිසා. හැබැයි මෙතන මේ කියවෙන කාරණාවෙන් පුතේ අපිට පුළුවන් ගන්න සංගුණු අර්ථය මෙයා නොකියන කාරණාවක්. මොකද්ද? හිරිකිතෙන් පුතේ ඇඟ පුරාම පුතේ කිලිපොලා යනවලු. ඒ කියන්නේ එකම ආකාරයෙන් වැස්සක් දින ගානාවක් සිට පුතේ ක්‍රියාත්මක වෙනවා ඇති. ඒ වගේම පාර තොට මේන් පුතේ මෙතන ගන්න අපිට ග්‍රාමීය වදන් කියන කාරණාව පාරවල් සහ තොටුපළවල් වගේ අර්ථ පුතේ. හරි මග තොට කියන කාරණාවනේ. ගහකොළද වසාගෙන හැම අතින්ම හැම ප්‍රදේශයෙන් පුතේ. ඒ කියන්නේ ඔය දිසාවන් 4න් නෑ ඇත්තම කොහොම දිසාවන් 8ම වෙන්න බලුවන්. දිසාවන් 8න් පුතේ සම්පූර්ණ පරිසරය ඒ වගේම පාර ඒ වගේම ගහකොළ හතාසියෝපා ඔය ප්‍රදේශ සියල්ලම වසාගෙන හැම අතින අන්න ග්‍රාමීය වදන් හැම අතින්ම වහින වැහි නොපායන මුළු දවස පුතේ වහින වැහි එකම වචන එක ළඟ නේද? එහෙනම් ඔන්න භාෂා ලක්ෂණයක් ආව පුතාලා අපි දන්නවා මේ වෙද්දී එකම වචන එක ළඟ ලියවෙන්නේ අනුප්‍රාසයනේ ලියා ගන්න උතන. එහෙනම් මෙන්න අනුප්‍රාසාත්මක භාෂා ලක්ෂණයක් කියුණා. හැබැයි මේ අනුප්‍රාසය පළවෙනි පේලියේ තිබුණා නේද? අපි කිව්වේ මෙන්න මේ වචන දෙකෙන් පුතේ චිචිරි කියන වචන දෙකෙන් තියෙනවා අනුප්‍රාසයේ ආකාරය. මෙන්න පළවෙනි පේලියේ අන්තිම පේලියේ අවසන් කරලා තියෙන්නේ අනුප්‍රාසාත්මක ලක්ෂණය අරගෙන. නොපායන ඔන්න ඊළඟ කාරණාව පායනවා කියන කාරණාව පුතේ අපි කියන්නේ අවවනේ. හරිද? පායන්නේ. ඒ කියන්නේ මොකද මෙතන පායන්නේ නැහැ කියලා කියන්නේ වැස්සයි. එහෙනම් අන්න එනවා ග්‍රාමීය වදන් පුතා. මේ සම්පූර්ණ කවියම ලියවිලා තියෙන්නේ කතන භාෂා මූලික කරගෙන ග්‍රාමීය වචන වලින්. එහෙනම් මෙතුමා අමරසේකර මහතා පුතේ ගොඩාක් දුරට මෙතනත් අපිට ගන්නව බලන්න මේ එයාගේ උත්සාහය ග්‍රාමීය සිදුවීම් මාලාවක් තමයි පුතේ මේ අපිට සමීප කරවන්නේ. ඒකනේ කාරණාව අපිට පේන. ඒකට හේතුව දැන් ග්‍රාමීය සීමාවේ පුතේ සිදුවෙච්ච අත්දැකීමක් නාගරික භාෂාවෙන් නිර්මාණය කරන්න බෑනේ. එතනදී ඒක සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. ඒ නිසා මෙතුමා පුතේ ග්‍රාමීය අත්දැකීම නිසා ග්‍රාමීය භාෂාවෙන්ම ගන්නවා මේ සහෘද පාඨකයා ඒවත් අපිට මේ අත්දැකීම් සමීප කරවන්න. හරි එහෙනම් ඔන්න පළවෙනි කවියේ සාමාන්‍ය අර්ථය පුතේ කියන්නේ නම් වහිනවා කියන කාරණාවනේ. පායන්නේ නැයල් දවස පුරාම. හැබැයි අපිට පුළුවන් වුණා ව්‍යංගය අර්ථ මේක හොයාගන්න. අද විතර නෙවෙයි මීට කලින් දවසක් පුතේ මේ වගේ පොඩි පොදක් තියෙන්නේ නැති. ඒකයි පුතේ මේ අර හිරිකිත භාෂාවෙන් පුතේ හිරිකිත කියන අදහසින් මෙතන අරගෙන තියෙන්නේ වැස්සේ තියෙන එකක් අඳුරු පැත්තක් මේ කියවෙන්නේ. වැස්ස කියන එක අපි හැමෝටම සුන්දර නෑන් ළමයි නේද? දැන් අපිට පුතේ මේක වැස්ස සුන්දර වුණාට සමහර මිනිස්සු ඉන්න පුතේ ඔය සෙවිල කරපු ගෙවල් උළු වලින් නැතුව සාමාන්‍ය තහඩු වලින් පුතේ තකරම් වලින් සෙවිල කරගත්ත ගෙවල් තියෙන දුප්ප මිනිස්සු ඕන්තරම් මේ අපේ ලංකාවේ ඉන්න. දැන් ඒ වගේ මිනිසුන්ට වැස්ස කියන එක හරි අසිරුතාවක්. ඒකට හේතුව අර කැඩිච්ච වහලෙන් දරෝනේ නොයෙකුත් ආකාරයේ වැස්ස නිසාම විපත් තියෙනවා. ඒ කියන්නේ වතුර බේරන්න ගන්නවා, ගේ ඇතුළ පුතේ මඩ වෙන්න ගන්නවා, නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙතන පුතේ මේ කාරණාව කියවෙන්නෙම ඔය කියන එක අඳුරු පැත්තක් වැස්ස. හරි අපි යමු දෙවෙනි කවියට. ගොහරු මඩ ඇඟිලි කරු අතර චිරි චිරි ගාන. ගොහරු මඩ ඒක අනිත් පැත්ත හරවන්න. මඩ ගොහරු කියන එකනේ පුතේ. ගොහරු මඩ කියන වචනේ පුතේ ගත්තා කවියට හදාගන්න ඕන නිසා ගොහරු මඩ කියලා මඩ ගොහරු කියන වචනය. හරිද? ඇඟිලි කරු අතර. ඇඟිලි කරු අතර පුතේ මොන ඇඟිල්ලද මේ? අතද නැත්නම් කකුලද? සාමාන්‍ය අපි මඩ අත ගන්න නෑ ළමයි නේද? එහෙනම් මේ ඇඟිලි කරු කියලා පුතේ මෙතන ගන්න වෙන්නේ මොනවද? පාදයේ ඇඟිලි. පාදයේ ඇඟිලි කරු අතරින් චිරි චිරි ගාන. දැන් මවා ගන්න මේ තියෙන්නේ පුතේ මොකද්ද? මෙන්න අපේ භාෂාව. මේ තියෙන්නේ වාග් චිත්‍රමවන භාෂාවනේ. වාග් චිත්‍ර. ඒ කියන්නේ අපිට මේ සිදුවීම් මාලා පුතාලා අපේ හිතේ මවනවනේ.
දැන් මේ වගේ අද්දකින් අපි කකුලේ පුතේ අර මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල අතර නේද ඔය මඩ ගොඩක අපි ගමන් කරනකොට ඒ ඇඟිලි කරු අතරින් පුතේ මේ ආකාරයෙන් මඩ නිකුත් වෙනවා. එනවනේ පුතේ ඉස්සරහට. එහෙනම් මෙන්න මේ කියන කාරණා පුතා ගන්න මෙතන මෙයා උත්සාහ කරනවා අපිට මේ සිදුවීම් මාලාව අපේ ඇස් හමුවට ගේන්න වාග් චිත්‍ර පුතේ හිතට මවන්න. චිරි චිරි ගාන එකම වචනේ පුතේ එන්නේ අපි කලින් කිව්වා චිරි චිරි අවස්ථාව අනුප්‍රාසයම පුතේ ගන්නවා ආයෙත් මෙතුමාගේ භාෂාව අලංකාරය කරන්න. මඩ කඩෙති හැම තැනම මඩ පාට දිය රැඳුණු මඩ කඩෙති පුතේ ඒ කියන්නේ මේ ප්‍රදේශයේ පුංචි පුංචි වලවල් තිබෙනවා. ඔතන මඩ කඩෙති කියලා කියන්නේ මේ ලොකෝ ජලාශයන් නෙවෙයි පුංචි පුංචි දිය රැඳුණු නැත්නම් අර වැස්සේ ජලය පිරුණු පුංචි පුංචි පුතේ වලවල් අපි එහෙම කියන්නේ. අන්නේ මඩ කඩෙති මඩ වතුරෙන් පුතේ පිරුණු හැමතැනම සෑම ස්ථානයකම මඩ පාට දිය රැඳුණු හරි මඩ වෙච්චම පුතේ වලවල් ටික ඒ වගේම මඩ පාටන් පුතේ දිය හෙවත් ජලයෙන් පිරුණා වූ අලුත් පස් දැමූ පාර දනිහතෙක් මඩේරෙන අලුත් පස් දැමූ අලුතින් පස් දාපු පුතේ පාර නේද දනිහ කියන්නේ දනහිසයි දනහිස දක්වාම තෙක් නිපාතයකුත් දනහිස දක්වාම මඩේරෙන හිතලා බලන්න කොච්චරද කියලා දනහිස දක්වා පුතේ අපේ මඩ එරනවා නම් ළමයි ඉන්නේ හිතලා බලන්න පාරක පුතේ දැන් පස් දැම්මට පස්සේ අපේ අර කකුලේ තියෙන පහළ කොටස පුතේ වැහෙනකන් එරෙනකන් සාමාන්‍ය දෙයන්නේ වැස්ස අවස්ථාවක මෙතන මේ කියවෙන්නේ පුතාලා මොකද්ද දනිහ කියන්නේ දනහිස දක්වා ළමයි මෙතන පුතේ ගන්නවා මෙයා එක අවස්ථාවක් දරුවනේ ඒ කියන්නේ පුතේ මේ පාර හදලා තියෙන්නේ වර්තමානයේ පස් දැමෝ පාරක් ඒ පස් දැමෝ පාර තාම පුතේ සෞශක්තිමත් නැත ඒත් එක්කම මේ වැස්ස වැටෙනවත් එක්කම දැන් දනහිස දක්වා පුතේ මේකට එනවලු ඒ එච්චරම් පුතේ රෙන්නේ නැහැ හැබැයි මෙතන පුතේ මේ සංකල්පයක් ගන්නේ මේ මඩ වෙච්ච පාර පිළිබඳ පුතේ අපිට මතකයක් එන්න ඕන නිසා බැනියමද ඇඟට ඇලි උදේ සිට තෙතබරිව බැනියම ආන්න පුතේ කියුණා එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් පුතේ ඉතින් ගෙදරක ඉන්නකොට දරුවනේ නේද අපි අඳුන ඇඳුමත් එක්ක බලනකොට මෙතන මේ කියන්නේ බැනියම කියන කාරණාවනේ. ඒතර මේ බැනියමද ඇඟට ඇලි එහෙනම් බැනියම අඳින්නේ කවුරුද පුතා මේ ඉන්න ගැමියන් දරුවෝ එහෙනම් ගැමියෙක් තමයි පුතේ මෙතන මේ සංකල්පනාව අරන් එන්නේ බැනියමද ඇඟට ඇලි ඇඟට පුතේ ඇලිලා හේතුව අර වහින්නා වූ පුංචි පොද වැස්ස උදේ ඉඳන් පුතේ ඉන්නේ තෙතබරිව ඒ කියන්නේ දවස පුරාම පුතේ මෙයා යම්කිසි කාරණාවක් යම්කිසි ක්‍රියාවක් පුතේ මේ කියන්නේ මෙයාගේ රැකියාවිය හැකි නේද එහෙනම් රැකියාවක මෙයා නිරතලා ඉන්නවා ඒ නිසා මෙයා දවස පුරාම තෙතබරිතව ඉන්නවා කියලා කියන්නේ. දරුවෝ එහෙනම් මෙන්න මේ පළවෙනි කවියෙන් පස්සේ ආපු මේ දෙවෙනි කවිය පුතා අපිට වාග් චිත්‍ර මේ බලන්න වාග් චිත්‍ර නැත්නම් පුතේ කාව්‍යමය සංකල්පනාවක් නිර්මාණය කරන්නා වූ කවියන් ලෙස අපිට ගන්න පුළුවන් නේද? ඒකේ අනිත් පැත්තෙන් දරුවෝ ව්‍යංග්‍යාර්ථයක් පුතා එනවා. මොකද අලුත් පස් දැමූ පාර අලුතෙන් පස් දැමූ පාර දනිහතෙක් දනහිස දක්වා පුතේ යනවා කියන කාරණාවෙන් එකක් තමයි ඒ ගමේ තියෙනා වූ බාල සංවර්ධනය ගැන මේ කියවෙන්නේ. එහෙමනේ පාර දනහිස දක්වා පුතේ යනවා කියන කාරණාව පොඩ්ඩක් ප්‍රායෝගික මදි. හැබැයි එතුමා පුතේ ගන්නේ ඒක ඊටාම ඉරනවා කියන කාරණාවනේ. ඒ කියන්නේ කකුල වැහෙන මට්ටම නෙවෙයි. ඒ වැහෙන මට්ටම පුතේ උඩ කොටස දනහිස දක්වා පුතේ ඒ කියන්නේ ඉරෙන්න පුළුවන් කියන කාරණාව මේ කියන්නේ. එහෙනම් මෙතන මේ ව්‍යංග්‍යාර්ථයක් ආපුතා මොකද මේ දෙවෙනි කවියේ ගමක සිදුවීම් මාලාවක් තමයි පස් දැමූ පාරක් තේනේ වර්තමානයේ වගේ තාර පාරවල් නෑ නේද? එහෙනම් අපි සාමාන්‍යයෙන් මේවට ළමයි නමක් කියනවා ගුරු පාර කියලා. එහෙමනේ පස් දාපු පුතේ අර පුංචි පටු මාර්ගයේ ගුරු පාර අපි සාමාන්‍යයෙන් එහෙමනේ කියන්නේ. මේ ගුරු පාර සම්පූර්ණයෙන් පුතේ යනවා කියලා කියන්නේ අන්න කියුණා ඒ පාලකයන්ගේ සමාජයේ තිබෙන ඒ ගමේ තියෙන පුතේ එකක් ග්‍රාමීයත්වය අනිත් එක පුතේ අසාර්ථක සංවර්ධනය නැත්තම් බාල සංවර්ධනය තමයි පුතේ
මෙන්න මේ කවියේ ව්‍යංග්‍යාර්ථයෙන් අපිට ප්‍රකාශ වන්නේ. හරිනේ. ඔන්න එහෙනම් දෙවෙනි කවියෙත් පුතේ එලිසමයක් කියන කාරණාවත් කොහෙව අදාළවත්ම නැහැ. හැබැයි ග්‍රාමීය වදන් මේකේ කතන භාෂාව ඇතිගෙන අනුප්‍රාසයත් යුක්තව ව්‍යංග්‍යාර්ථයක් තියෙනවා. හැබැයි මේ කියන කෙනා පුතේ නේද? මේ කියන කෙනා දරුවනේ මේ සිදුවීම් මාලාව බලන් ඉන්න කෙනෙක් විය යුතුයි. එහෙමනේ අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරමු. අන්තිමටම එහෙනම් පළවෙනි කවියේ දෙවෙනි කවියේ පුතේ කියවෙන්නේ වැස්සත් එක්ක ඒ වැස්ස හැමෝටම සුන්දර නැහැ කියන කාරණාවනේ පුතා. යමෙක් වැස්සත් එක්ක පුතේ ගුළු වෙලා නිදා ගන්නකොට නේද? හරි නිමාරු දවසක් නම් විශේෂයෙන්ම මේ මිනිස්සයා පුතේ මේ වැස්ස තෙමෙන්න හේතුවක් තියෙන්න ඕනේ. මේ අන්තිම කවියේ පුතේ බාන් බැනියමද ඇඟට ඇලි. එහෙනම් එතනින් කියවෙන්නේ අර අපි කලින් කිව්වා වගේ එකක් යම් කිසි රැකියාවක් කරන කෙනෙක් විය යුතුයි. බැනියමෙන් පුතේ ආවේ සංකේතයක් ග්‍රාමීය බවයි, ගමක සිදුවීම් මාලාවක් ගැමියෙක් කියන කාරණාවයි. අනිත් පැත්තෙන් දරුවනේ මේ පුතේ එයාගේ රැකියාව හා සම්බන්ධ පුතේ ඊටාම කටුක අත්දැකීමක් වැස්ස හැමෝටම සුන්දර නැහැ කියන කාරණා පුතා මේ එන්නේ. යමු තුන්වෙනි කවියට. තෙමුණ රෙදි ඇඟ ඇලුන හබුරු කොළ මලි පිටිද. ඔන්න පුතේ තෙමුණ රෙදි කියලා කියන්නේ අර තෙමිච්ච වැස්ස නිසා තෙමිච්ච පුතේ රෙදි ඇඟ ඇලිලා සම්පූර්ණයෙන් ඇලලු හබරු කොළ මලි පිටි පුතේ. ඔය පුතේ උතන මලි පිටි කියලා අපි සාමාන්‍යයෙන් ගන්නේ අර හබරල කොළේ වගේම ඉතා විශාල පත්‍රයකින් යුක්ත කොළයක් දරුවෝ ශාකයක්. හරි. දැන් උතන පුතේ එතකොට ඒ මිනිස්සුන් පාවිච්චි කරන්නේ නැහැ කුඩය. කුඩයක් පාවිච්චි වෙන්නේ නැහැ පුතාලා. කුඩේ වෙන පුතේ පාවිච්චි වෙන්නේ මොකද? අර හබරල කොළේනේ. ඔබ සාමාන්‍ය දැකලා දිසාමර ලොකු පත්‍රයක් සහිත පුතේ තියෙන්නේ කොළයක් දරුවනේ. නේද? ඕක තමයි පුතා අර අපි අර ඔලුවට මුදුනෙන් අල්ලගෙන යන්නේ. ඒ මිනිස්සු ඊටාම ග්‍රාමීය දිලිඳු මිනිස්සු පුතේ තමයි ඒක පාවිච්චි කළේ අතීතයේ. කියන්නේ කුඩයක් කියන කාරණාව වර්තමානයේ පාවිච්චි කර අපි ඒ කාලයේ කුඩයක් කියන කාරණාව පුතේ නාමයක් වතේ මිනිස්සු අහලවත් නැතිව සමහර විටක. එහෙනම් මේ මලි පිට කියලා පුතේ කියන්නේ දරුවනේ ඒ වගේ සුවිශේෂී වූ අර අපිට අල්ලගෙන යන්න පුළුවන් වෙන ප්‍රමාණය පුතේ ලොකු පත්‍රයකින් යුක්ත කොළයක් විය යුතුයි මලි පිටිද. දෝරගොස් හැම තැනම වක්කලන් ඇලි හැදුන. අර දෝර ගිහිල්ලා පුතේ ඒ කියන්නේ වැස්ස නිසාම අර පස් කණ්ඩි ඔක්කොම පහත් වෙලා නායම් වගේ තමයි දෝර ගිහිල්ලා පුතේ නේද පාර ඔක්කොම ටික හැමතැනම වක්කලන් පුතේ ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ ඇලි කියන්නේ පුංචි වලවල්. හරි. අර සතුන්ට පුතේ බැහැලා නාන්න පුළුවන් ප්‍රමාණය, අලින්ට බැහැලා නාන්න පුළුවන් ප්‍රමාණය. මෙතන මේ කතකයා පුතේ උත්සාහ කරන්නේ ඒකයි. ඒ කියන්නේ ඉතා විශාල ප්‍රමාණයේ පුතේ ඇලි. හරි. පොඩි අවස්ථානේ විශාල ප්‍රමාණයේ පුතේ වලවල් හැදිලා ඒක හැදලා තියෙන්නේ වැස්සත් එක්කමයි දරුවනේ. ඒ කියන්නේ පුතේ ගිලා බැහැලා කියන කාරණාවනේ. පාරත් ගිලා බැහැලා දැන් ඒකේ වතුර පිරලා සම්පූර්ණයෙන් පුතේ මඩ වෙලා කියන කාරණාව. එකක් කියවුණා ආයෙත් මෙන්න මේ අසාර්ථක සංවර්ධනයේ ප්‍රතිඵලයක් කියන එක පුතේ. අනිත් පැත්තෙන් ඔය හබුරු කොළ මල පිට කියන කාරණාවෙන් ගන්න වෙන්නේ අපිට ග්‍රාමීය මිනිසුන්ගේ සරල ජීවිතය. එහෙමනේ මේක ව්‍යංග්‍ය අර්ථය පුතේ එන්නේ සරල ජීවිතයේ ඒ මිනිසුන්ගේ. ඒකට හේතුව අපේ වගේ නවීන උපාංග පාවිච්චි වන්නේ යාලා සාමාන්‍ය ජීවිතයේ පුතේ ගමේ ගොඩ ඇවිදින්නෙත් ඔය වගේ අවස්ථාවක්. දැන් අනිත් පැත්තෙන් දරුවනේ මේ සිදුවීම් මාලාව ඇත්තම කිව්වොතින් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා ඔය සාහිත්‍ය හේවත් පුතේ කියන රූපෝ අයවල පවා ගොඩක් දුරට ග්‍රාමීය මිනිසුන්ගේ හැසිරීමනේ මේවා වාක් චිත්‍රම වන්නා වූ භාෂා හිතලා බලන්න බැනියම ඇඳගෙන ඉන්න හරිද නිකන් අර අවර්ණ වෙච්ච පුතේ සරමද්දරු ඇඳගෙන ඒ සරම් පුතේ ධනහිස වගේ දක්වා නේද අපි කියන්නේ සරම් පුතේ කොට කරගෙන ඊට පස්සේ බැනියම් සම්පූර්ණයෙන් පුතේ අර වැස්ස නිසා තෙමිලා ඒක ඇඟට ඇවිලා එක්තරා මිනිස්සෙක් සරප්පු දෙහෙකුත් නැතුව පාරක පුතේ ගමන් කරනවා මේ වගේ අර හබරල කොලයක් හිසේ තියාගෙන. දැන් ඔය සිදුවීම් මාලාව මෙහෙම කියද්දි අපිට මැවෙනවා හිතේ. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ වාක් චිත්‍රම වන්නා වූ භාෂාව. හරි ඊළඟට
හැට්ටත් කඳ කලව තෙතරෙද්ද ඇඟේතු ඔන්න පුතේ ගැටලුවක්. 60 අත්කඳ එහෙනම් දැන් මේ කලින් කියවුණා බැනියමක් සම්බන්ධව. බැනියමෙන් නියෝජනය කළේ පුතේ එහෙනම් කවරෙද්ද? එක්තරා පිරිම් පාර්ශවයන්නේ සමහර පුතේ වයසක තාත්තා කෙනෙක් නැත්නම් වයසක පුතේ මිනිස්සෙක් වෙන්න පුළුවන්. තුන්වෙනි පෙළේ බලන්න මේකේ 60 අත්කඳ දැන් 60ක් අඳින්නේ නැහැනේ පුතේ. පිරිම් පාර්ශවය එහෙනම් 60 අත්කඳ සංකේතයක් පුතේ ආවා. එහෙනම් මෙතන ඉන්නවා තව ස්ත්‍රියක්. තව කාන්තාවක් සමාජතර පිරිමි කෙනාගේ භාර්යාව වෙන්න පුළුවන්. සමහර නේබුත අනිවාර්යෙන් භාර්යාව වෙන්න ඕනේ. ඒකට හේතුව මෙතන මේ බැනියමත් එක්ක පුතේ එන්නේ සංකේතයක් විතරයි 60ත් කඳෙන්. අනිත් පැත්තෙන් ඒ කාලේ මිනිස්සු ඇන්දේ 60 නේ පුතේ කාන්තාවන්. එහෙනම් 60 අත්කඳ පුතේ ඒ කියන්නේ මෙන්න මේ අතේ මේ ප්‍රමාණය පුතාලා. අත්කඳ කලව තෙතරෙද්ද ඇඟේතු හරිනේ. ඒ කියන්නේ මේ අපේ ධනේශ දක්වා පුතේ ඉනෙන් පහළ ධනේශ දක්වා මේ කලව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැහෙන්නම තෙතරෙද්ද ඇඟේතුව. එහෙනම් රෙද්ද අඳින්නේ දරුවනේ කාන්තාවන්නේ. එහෙනම් පුතේ පුතේ කාරණාව පැහැදිලිනේ. මොකද කාරණාව? එකක් තමයි බැනියමෙන් ගත්තේ පුතාලා මෙතන පිරිමි පාර්ශවයක් පිරිමි කෙනෙක් වයසක සීය කෙනෙක් අම්මා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. මෙතන පුතේ ඒකට එනවා අනිත් පැත්තෙන් මේ තෙතරෙද්ද කියන 60 අත්කඳ කියන කාරණායි පුතේ එයාගේ භාර්යාව. ඒ කියන්නේ මේ වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි වහින වැහි තද සුළඟ නොපායන මුල් දවස පුතේ. ඒ කියන්නේ වහින වැස්සත් එක්ක පුතේ තාම තද සුළඟක් එනවා පායන මුල් දවස. ඒ කියන්නේ හුළඟත් එක්ක පුතේ වැස්ස තව ටිකක් මොකද වෙන්නේ? අර වහින සීමාවට වැඩියෙන් පුතේ වැහි පොදයි වෙල්ලා ඇඟේ වදිනවානේ ළමයි. ඒකෙන් කියවෙන්නේ ඊටාම හරි අමාරුම අත්දැකීමක්. ඒකට හේතුව දරුවනේ සිසිල් බව පුතේ එනවා වැස්සෙන් කොහමත්. අනිත් පැත්තෙන් ඒ සිසිල් බවත් එක්ක හුළඟත් එනකොට දරුවනේ ලොකු සනීපයක් දැනෙනවා නේද? සනීපයක් නෙවෙයි දැනෙන්නේ පුතේ අසනීපයක් ළමයිනේ. එහෙනම් මෙන්න මේ පුතේ කියන්නේ ඇඟේ හරියට ඇඳුමක් ඇත්තෙත් නෑ පුතේ. බැනියම අඳින හිංස ගැමියෙක් අර අම්මා අර වයසක මිනිස්සය ගෑනු මිනිස්සය අම්මා පුතේ අර තෙත කලව දක්වා පුතේ ආපෝ රෙද්ද සහ 60 අත්කඳ පුතේ තුලින් සීතල නේද දරාගෙන ඉන්නවා කියන කාරණාවනේ. සෝබාදහම කෙතරම් ක්‍රූරද පුතේ. ක්‍රූරද කියලා කිව්වොත් වැස්සත් එක්ක හුණගත් වෙනවා. අන්න මේ වයසක අම්මට තා දරා ගන්න හරිම අමාරුයි. හරි. අනිත් පැත්තෙන් ගමන නිසා පුතේ ගමේ පාරක යන්න පුළුවන්කම ඇත්තනේ. මඩ පෙරාගෙන මේ වැස්සේ යම් කිසි ක්‍රියාකාරකමක් තාමත් ෂුවර් නෑ පුතේ මොකද්ද මේ ක්‍රියාකාරකම කියලා. අපි යමු අංක 4ට. ඔළුව කෙස් තෙතබරිව පිට දිගේ වැක්කෙන බාන්නම මේ භාෂාව ඔළුව කෙස් කොණ්ඩේ ඉඳන් තෙතබරිත පුතේ පිට දිගේ අර පිටිපස්ස තියෙන පුතේ පිට ප්‍රදේශයේ දිගේම වැක්කෙන බාන ග්‍රාමීය කතන භාෂාවනේ. හරි වැක්කෙන කාර්රෝදෙන් තිරිස් ඇඟ පුරා මඩ එහෙන. කාර්රෝදෙන් පුතේ එහෙනම් ඔය ප්‍රදේශයේ ඔය ගමේ ඔය අර මඩ වෙච්ච පාරවල් වල නේද නවීන වාහනයක් වෙන පුතේ කාර් රථයක් පුතේ ගමන් කරනවා. ඒකේ රෝදයෙන් තිරිස් ආයත් එන පුතේ අර කලින් වචනේම ග්‍රාමීය නේද ශබ්දය හොඳේ මේ ශබ්දයන් නිකුත් කරන්නේ. තිරිස් ඇඟ පුරා මඩ එහෙන. එහෙනම් දරුවෝ මේ පුතේ යුවල මේ වයසක අම්මයි තාත්තයි සමහර විට කෘෂිකර්මාන්තයේ නියැලෙන අවස්ථාවක් ඉන්න පුළුවන්. නැත්තම් පුතේ වෙළඳාම් කරන ජෝඩුවක් වෙන්න පුළුවන් දරුවෝ. නැත්තම් පුතේ තමන්ගේ රැකියාව නැත්තම් ආදායම් මාර්ගය හදාගෙන නේද ගමේ පුතේ පාරක පුතේ එන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔය අවස්ථාවේ මොකද වෙන්නේ? අර කාර් රථයක් ආවා අමනුෂ්‍යයන් පුතේ ඔන්න කාර් රෝදෙන් පුතේ කියුනේ සංකේතයක් පැටව. රෝදයක්නේ මොන රෝදයක්ද මේ කාර් රෝදයන්නේ පුතේ. එහෙනම් කාර් රෝදෙන් කියුනේ මේක සංකේතයක්. සංකේතය මොකද්ද ළමයි ලියා ගන්න? ධනවත් බවයි. එහෙනම් කාර් රෝදෙන් පුතේ කියවුන ධනවත් බව නම් දරුවනේ. අනිත් පැත්තෙන් පුතේ දුප්පත් බව කියවෙන්නා වූ සංකේතයකෝ එකක් තමයි 60 කඳ තව බැනියම දරුවෝ. අනිත් පැත්තෙන් පුතේ
අර කියන්නා වූ හබර කොළ නැත්තම් මලපිට කියන පුතේ ඒ කොළ අවස්ථා දෙක නේද? ඊට පස්සේ පුතේ ධනේශ දක්වා එරනවා කියන කාරණාව ගමන් කරන්නේ යාලා පායින්නේ පුතේ. පයින් ගමන් කරන මිනිස්සෙක් වාහනෙන් යන පුතේ අමනුස්සයෙක් විසින් අන්න මඩ ඉහිමින් යන පුතේ අර අහිංසක අම්මා තාත්තාට දැන් මේ සිදුවීම් මාලාව ඔබට අත්දැකීම් මොන්තරම් ඇති පුතේ වැස්ස දවසට නේද? ඔබත් ගමන් කරෝදින් ක්ලාස් එකට හරි පුතේ පාරේ යද්දී වහින දවසක මේ වගේ අත්දැකීම් මොන්තරම් අපි දකිනවා විශේෂම කොළඹ ප්‍රදේශයේ නාගරික සීමාවන් තුල. එහෙනම් මෙතන මේ සංකේතයක් පුතා කියුණා. එකක් තමයි ධනවාදීන්ට දුප්පත් මිනිස්සයා කෙරෙහි හැඟීමක් නැත. වැස්සත් සෝබාදහයන් පුතේ විපර්යාසයක් තමයි. ඒකත් හිරිහැර කරන්නේ අහිංසක දුප්පත් මිනිස්සයාටමයි. පැහැදිලි දරුවනේ. එහෙනම් බලන්න පස්සේ ආයමත් හිටි ගමන් තද කරන් එන සයන ආයමත් පුතේ හිටි ගමන් නොසිතූ ආකාරයෙන් ඊ타ම ඉක්මනින් සැනින් ඊ타ම ඉක්මනින් පුතේ වහින වැහි නොපායන මුල් දවස ආයත් ගන්නව කතුවරයා එකම වචනේ අනුප්‍රාසය පුතේ හතරවෙනි පෙළියේ වහින වැහි අනුප්‍රාසයයි නේද? ඒ වගේම ආයමත් හිටි සැනින් පුතේ කියන්නේ එක වතාවෙම වැස්ස තව ටිකක් තද කරනවා. තදමින් වැස්ස ටිකක් තව ටිකක් සැර වෙනවා. අඩු වෙන්නේ තව ටිකක් වැස්ස වැඩි වෙනවා. එහෙනම් මේ වැඩි වෙන වැස්ස තුල පුතේ මේ ගමන් කරන මේ අම්මා තාත්තා මේ වයසක නේද අහිංසක දුප්පත් පුතේ දුප්පත් කාන්තාව සහ පිරිමියා වයෝ වෘද්ධ එයාලට තවත් විපතක් සිද්ධ වුණා. මේ කාරෝදයෙන් පවා පුතේ මඩ සම්පූර්ණයෙන් එහුණා යඟටම. ඒ වගේම තාම් වැස්ස ඉවර නැහැ කියන කාරණාවයි මේ කියන්නේ. හරි. ඔන්න එහෙනම් පුතේ හතරවෙනි කවියෙන් ළමයි ඇත්තම ගොඩෙන් සංකේතයක් ඒ වගේම සමාජය තුල පුතේ තියෙන එක දෙයක් නිර්මාණය වුණා. ඇති සහ නැති. මම කිව්වේ ධනවත් භාවය නම් පුතේ යාලා ඇති පන්තියයි අනෙත් අර පුතේ වයසක යුවල නැති පන්තියයි සමාජයේ තියෙනා වූ වෙනස්කම් පුතේ ඉදිරිපත් කළා. කතකයා කවියා ඊටාම සුවිශේෂී ආකාරයෙන්. හොඳයි පුතේ අපි යමු පස්වෙනි කවිය මේක අවසානම කවිය ළමයිනේ. ඔබ දන්නව ඕනම පද්‍ය පන්තියක ඕනම ගීතයක දරුවනේ උච්චතම හෙවත් ඒ කවියේ පුතේ ඒ ගීතේ අර්ථය ඉතා හොඳින්ම පුතේ කියවෙන්නා වූ ඒ කතන්දරය ප්‍රකාශ වන්නා වූ අවස්ථාව තමයි පුතාලා ඒකේ අවසානම කොටස. ගීතයක නම් පුතේ බොහෝ විටය තුන්වෙනි කොටසයි. කවියක නම් පුතේ කවි පන්තියෙන් අනිවාර්යයෙන්ම ඒක අවසාන කවිය හෝ කවි දෙකයි. එහෙනම් මෙන්න මේ කවි පන්තියේ මේ කවි පහ තුල පුතේ හරිද සුවිශේෂීම කවිය වන්නේ අපි කලින් කිව්වා පස්මත් විදිත හෙවත් පදපේලි පහක විදිත පුතේ පේලි අවස්ථාව හෙවත් නිදහස් හෙවත් පුතේ නිසඳස් කවිය නිර්මාණය වන්නා වූ එක අවස්ථාවක් තමයි මෙන්න මේ පස්මත් විදිත. යමු මේකට ඉක්මනින්ම ගෙදර ගොස් ඇඳ පුදේ මොහොතකින් ඉවර කොට. එහෙනම් මේ වයසක අම්මා තාත්තා තාම ඉන්නේ පුතේ මගනේ. එයාලා ගෙදර ගිහිල්ලා ඇඳපු දේ කියන්නේ ඇඳගෙන හිටපු දේවල්. ඇඳපු හිටපු දේ Tamanගේ අර වස්ත්‍ර ටික නේද? මොහොතකින් ඉවර කොට. මොහොතක්වත් යන්නේ නැහැ. ඒ කියන්නේ විනාඩියනේ පුතේ. ඉවර කොට කියලා කියන්නේ අවසන් කිරීම නෙවෙයි පුතා උතන අර්ථය. ඔය ග්‍රාමීයයි. ඉවර කිරීම කියලා පුතේ කියලා කියන්නේ මොකද්ද? ඇඳුම් මාරු කිරීමයි. ඇඳගෙන හිටපු ඇඳුම ළමයි ගලවා දැමීම. සාමාන්‍ය මේ ගමේ ගොඩේ භාෂාව පුතේ නේද? ඔය වයසක ආච්චියම්මල එහෙම කියනවා දැන් ඔය ඇඳුම ඉවර කරලා වෙන එකක් ඇඳ ගන්න සාමාන්‍යයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා පුතේ. ගොඩාක් දුරට ගමේ ආච්චියම්මල් තමයි මේව පාවිච්චි කරන්නේ. එහෙනම් මේ කතුවරයා උත්සාහ කරනවා මේ අවස්ථාව තුලින් පුතේ ග්‍රාමීය වදන් වලින්ම කවිය පෝෂණය කරන්න. එහෙනම් මේ ඉවර කොට කියන කාරණාව ගන්න වෙන එකක් ග්‍රාමීය අනිත් පැත්තෙන් පුතේ තව වියංගේ අර්ථයක් කියුණාම දැන් තමයි මේ මිනිස්සු දෙන්න පුතේ ගෙදර ගිහින් තියෙන්නේ. මෙතෙක් වෙලා හිටියේ පාරේනේ දරුවෝ. එහෙනම් පාරේ මෙයාලා මොකද්ද කරන්නේ? සමහර විට පුතේ මේ වැඩ කරන ඊටාම දුප්පත් මිනිස්සු දෙන්නෙක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් Tamanගේ කුඹුරු ගොයේ මේ වැඩ කරමින් පුතේ වැඩ කරලා පාර පුරාම එන වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නේද? තුවායෙන් ඇඟපතද පිහදමා හිසගෙස්ද අන්න පුතේ ඇඟපත අපි ගන්න මොනවද මේවා? යුගල පදනේ ග්‍රාමීය හෙවත් අපි කියන්නේ පුතේ සාම්ප්‍රදායික කියලා.
සාම්ප්‍රදායික වදන් භාවිතයේ පුතේ ගන්නවා මෙතන යුගල පද ඇඟපත තුවායෙන් තුවාය තියෙන පුතා ගෙදරන් තුවායෙන් ඇඟපතද පිහදමා පිහදාලා හිසගෙස්ද අලුත් සරමක් ඇඳන් උනට උණු තේ වතුර පුතේ බාන අලුතින් සරමක් ඇඳගෙන එනන් මේ කතකයාගේ බලාපොරොත්තුව පුතේ මොකද වෙලා තියෙන්නේ බලාපොරොත්තු පුත වෙලා තියෙන්නේ අලුත් සරමක් ඇඳගන්න. ඒ කියන්නේ තෙතබරිව ආපු ජීවිතය ඒ කොටස පුතේ අවසන් කරලා දැන් ඒක ඉතා ඉක්මනින් අලුත් සරමක් ඇඳගෙන පුතේ උණට උණු කියන්නේ උණු වතුර. ඒ කියන්නේ මොනවද මේ තේ වතුර. හොඳේ තේ වතුර පුතේ වතුර කියන කාරණාව පුතේ විශේෂණ කළා. තේ වතුර කියන කාරණාව කොහොමද බොන්නේ උණු උණුවේ උණුවෙන් බොන්නේ මල පුතේ මේ කාල සීමාව ඊටාම වැස්සෙන් පීඩාවට පත්වෙච්ච කාරණාව නිසා. හරි ඇඳෙහි ඉඳ උණුහුමට ඇඳේ වාඩි වෙලා එහෙනම් පුතේ දැන් අපි සාමාන්‍යයෙන් වාඩි වෙන දරුවනේ පුටුවකනේ මෙල වාඩි වෙන්නේ ඇඳේ. ආන තව දෙයක් ආව තව සංකේතයක් ඇඳේ පුතේ වාඩි වෙන්නේ එහෙනම් ඒ පුංචි ගෙපලක් තියෙන්නේ පුංචි ගෙදරක් දරුවෝ කටුමැටි ගහපු ගෙදරක් වෙන්න පුළුවන්. ඒ ගෙදර තියෙන්නේ පුතේ ඊටාම් බඩමුට්ටු ආදිය ස්වල්පයයි. එහෙනම් එක අවස්ථාවක් තමයි නිදා ගන්නා ඇඳ පුතේ වාඩි වෙන සමහර විටක පුටුවක්වත් නැතුව ඇති නේද? එහෙනම් පුතේ ඒ ඇඳෙහි ඉඳලා වාඩි වෙලා උණුහුමට බොන්නේ කොයි මොහොතේදයි තාම ගිහිල්ලත් නෑ මේ පුතේ හිතනවා. තාම් පාර පුතේ මේ යන ගමන් මේ හිතනවා මොහොතේදයි වැහි පොදෙහි පෙඟුණු සිත හිත හිතා ලත වේය. දරුවෝ එහෙනම් පුතේ මෙයා මෙතන දෙයක් කියවුණා. මෙයාගේ මේ තමන්ගේ රස්සාව හෝ වේවා එහෙම නැත්නම් පුතේ තමන්ගේ මේ කරන කටයුත්ත තාම අවසන් නැහැනේ පුතා. අවසන් වෙලා නැත්තම් මේ දෙදෙනා පුතේ තාම ඉන්නේ මහමග. හරි? ඒ කියන්නේ පාරේ. අර හැදිච්ච පුතේ මඩවලවල් තියෙන පාර මත ගමන් කරමින් ඉඳමින් තමයි පුතේ මේ හිතන්නේ ගෙදර ගිහිල්ලා ඉතා ඉක්මනින් මේ ඇඳුම් ටික ඔක්කොම ඉවර කරමින් පුතේ නේද? අනිත් පැත්තෙන් තේ ටිකක් තේ වතුර අන පුතේ ග්‍රාමීය වදන්නේ තේ වතුර. අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ සාමාන්‍ය තේ එකක් බොනවා කියන්නේ. මෙයා කියනවා තේ වතුර පුතේ. ඉතා අනුවෙන් බොන්නේ කොයි මොහොතේදයි තමන් තාම හිතා පුතේ තමන්ගේ හිත ලත වෙනෝ. ඒ කියන්නේ දුක් වෙනවනේ. හරිද? හිතා එකම වචන එක ළඟ අනුප්‍රාස ලක්ෂණයක් පුතේ එන්නේ පස්වෙනි කවේ. එහෙනම් මේ කියන්නේ සාමාන්‍ය ගමක ජීවත් වෙන තමන්ගේ පුතේ දුක්බර ජීවිතය ගත කරමින් ආර්ථික මට්ටම හදාගන්න පුතේ පාර ගමන් කරන්නා වූ ඊටාම සරල ජීවිතයක් ගත කරමින් පුතේ ඉන්නා වූ අහිංසක යුවලකගේ අත්දැකීමක්. එහෙනම් අපිට පුළුවන් ද මේකේ දෘෂ්ටි කෝණය ගන්න? දෘෂ්ටි කෝණය කවුද? මෙයාමනේ පුතේ මෙයාම තමයි උත්සාහ කරන්නේ ගෙදර ගිහිල්ලා තේ වතුර ටිකක් බොන්න. එහෙනම් කතුවරයා ඒ කියන්නේ මේක ඉදිරිපත් කරන කෙනා කවරෙක්ද? මේ කතාවේ ඉන්න මේ පිරිම් පුද්ගලයා විය යුතුයිනේ. එහෙනම් පුතේ අපිට ගන්න වෙන්නේ මේක මෙයාගෙන් ප්‍රකාශනයක්. ඒ පිරිම් පුද්ගලයා මේ කතාවේ මේ සිදුවීම් මාලාවේ මම නේද? මමනේ ගිහිල්ලා තේ ටිකක් පුතේ බොන්න ඕනේ. එහෙනම් මම නම් පුතේ මේ කතාවේ මේ සිද්ධිය පුතේ ඉදිරිපත් කරන්නා මම නම් එයාගේ දෘෂ්ටිය යන්නේ උත්තම පුරුෂයි. හරි. ලියා ගන්න උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි පුතා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. වැස්සේ අඳුරු පැතිකඩක් ධනවාදී සහ පුතේ දුප්පත් මිනිසුන්ගේ ජීවිතේ තිබෙන වසරණභාවය ග්‍රාමීය සිදුවීමක්. ඒ වගේම පුතේ ග්‍රාමීය භාෂාව සහ සංකේත භාවිතයෙන් ව්‍යංග්‍යාර්ථවත් භාෂාවෙන් දරුවනේ. ඒ වගේම සුවිශේෂීම අවස්ථාව කතන භාෂාව සහ නිදහස් ආකෘතියෙන් නැඹුරුව නිර්මාණය කරන්නා වූ පද්‍ය පන්තියක් ලෙස අපිට මෙන්න මේ පද්‍ය විචාරය කරන්න පුළුවන් කියලා පුතේ නිගමනයක් ගන්න පුළුවන් ලස්සනටම. හොඳයි. දරුවෝ එහෙනම් ඔන්න මේ කියවෙන්නේ පුතේ මිනිසුන්ගේ නේද වැස්ස හැමෝටම සුන්දර නැති බව ප්‍රකාශ කරන්නා වූ ඊටාම අව්‍යාජ බොරුවෙන් තොර අත්දැකීමක් පැටව බලන්න මේකේ ਵਿਚාරයන් තුනයි පුතාලා එන්නේ. එකක් තමයි ගුණදාස අමරසේකරයන්ගේ වැස්ස පද්‍ය පන්තිය සරල අනුභූතිය පුතේ ලියා ගන්න වචන වලට බය වෙන්න එපා පැටව. අනුභූතිය කියලා කියන්නේ අත්දැකීමයි.
විභාගෙට මෙහෙම ඇහුවොතින් බය වෙන්න එපා. අනුභූතිය අනේ දන්නේ නැහැ මොකද්ද කියලා නෑ. එහෙම බය වෙනුම නවන්නේ. අනුභූතිය යන්නේ අර්ථය අත්දැකීමයි. පාදක කරගත්තද ගැඹුරු දෘෂ්ටියක්. දෘෂ්ටිය පුතේ ගැඹුරු දැක්මක් නේද? ඔව් තිබුණා මේක මොනවද? එකක් තමයි අපි කලින් කතා කළේ සමාජයේ පන්ති පාරතරයක් තිබ්බා. ගමේ තිබ්බ පුතේ බාල සංවර්ධනය සම්බන්ධව කියවුණා. වැස්ස හැමෝටම සුන්දර නෑ කියන කාරණාව කියවුණා. නේද? මේ පුතේ වැඩ කරන්නේ ඉතා දුක්බර ගැමි කෙනෙක් පුතේ පිරිමි කෙනෙක් සහ කාන්තාවක් දරුවනේ දුප්පත් කම පුතේ එතන කියවුණා. අනිත් පැත්තේ අර මොනවද අපි ගත්තට හබරු කොළ කියන කාරණාවෙන් පුතේ යාළගේ ජීවිතේ තාම සරලයි ආර්ථිකේ තාම පහත් මට්ටමක් බවද කියවුණා. ඒ වගේම ශ්‍රමය වගුරුවමින් තමන්ගේ ශ්‍රමය වගුරුවමින් තමන්ගේ පුතේ රැකියාව කරමින් පුතේ නේද ඉන්න යුවලගේ චරිතයක් සමහර පුතේ මේ කෘෂිකාර්මික යුවලක් බවට පත් වෙන්න පුළුවන්. ඔය කරුණු කාරණා සියලුම අවස්ථා අපිට පුළුවන් ගන්න මෙන්න මේ දෘෂ්ටි හේවත් පුතේ මේකෙන් කියවෙන්නා වූ දැක්ම විදියට ඒ ඔක්කොම ටික පුතේ ලියන්න අපි දැන් මේ කවියේ සාකච්ඡා කළ විදියටම. එහෙනම් මේකේ පුතේ අපිට පුළුවන් කවි පහේම නේද කනේ. අපි මේකේ ඕනනම් ගමු කවි අංක 2 3 4 5 ගන්න පුළුවන් පුතේ ඒ උත්තරේ සාර්ථකව අවසන් කරන්න. දෙකේ අහනවා ගුණදාස අමරසේකරයන්ගේ ඉහත දක්වන පද්‍ය පන්තිය සාර්ථක පද්‍ය පන්ති සාගය කළ හැකිය. ඇත්තනේ සාර්ථකය කියලා කියන පුතේ භාෂා ලක්ෂණ වලින් අපි කියව අනුප්‍රාසය, ග්‍රාමීය වදන්, කතන භාෂා පුතේ ආකෘතිය මේක සිව්පදය නෙවෙයි. අපි කියව නිදහස් හෙවත් නිදහස් ආකෘතියයි කියලා. අනිත් පැත්තෙන් පස්මත් විරිත නේද? පස්වෙනි කවිය පුතේ තියෙන්නේ පද පෙළි 5යි. පස්මත් විරිත පුතේ වගේම සංකේතයන් මේක තිබුණා, ව්‍යංග්‍යාර්ථ භාෂාව තිබුණා. ඔය හැම දෙයකින් පුතේ ගන්නකොට මේක සරල අත්දැකීමක් තමයි වැස්ස කියන එක. හැබැයි ඒකේ ගැඹුරු දෘෂ්ටියක් එක්ක පුතේ තිබෙන නිසා අතිශය සාර්ථකයි ගැමියන්ගේ ජීවිතය මනාව පිළිඹු කරන පද්‍යයක් කියලා පුතේ අපිට උත්තරය ගන්න පුළුවන්. ඒකෙත් කවි අංක 2 3 4 5 පුතේ ඊටාම යෝග්‍යයි. මේකේ තියෙන භාෂා ලක්ෂණ වලට එකත් පුතේ අපිට පුළුවන් විශේෂයෙන්ම අනුප්‍රාසය තිබෙන නිසා එතනින් ආරම්භය ගන්න පුළුවන්. හැබැයි ඒකේ අර්ථය පුතේ ගන්නකොට පොඩ්ඩක් අසිරු වෙන නිසා මම කිව්වේ 2 3 4 5 අපිට මේක ඊටාම යෝග්‍යයි කියලා. තුන්වෙනි අවස්ථාව තේමාවට උචිත භාෂා භාවිතය. හරිනේ ඉතින් තේමා පුතේ වැස්සයි වැස්සෙන් පීඩාවට පත්වන්නා වූ දුප්පත් මිනිස්සු සම්බන්ධව පුතේ මේ කියවෙන්නේ. ඒකේ භාෂාව ග්‍රාමීයයි කතන භාෂාව පුතේ සංකේත ව්‍යංග්‍යාර්ථ දකින්න පුළුවන්. ඒ සම්බන්ධව පුතේ ගන්න ඒ කවි පහේම උදාහරණ වලින් මේක අපිට ඔප්පු කරන්න පුළුවන් අතිශය සාර්ථක නිර්මාණයක් බවට. හොඳයි පුතේ ඔන්න අපේ සුපුරුදු ආකාරයෙන් ඒ පද්‍ය පන්තියේ ඒ ආකාරයෙන් අවසන් කරන ළමයිනේ මේ මාතෘකාවේ මම හැමදාම කියන ඔය කාරණාව අන්තිම කාරණාව ගැටලුවක් තිබේ නම් පුතාලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට කමෙන්ට් එකක් දාලා පුතාලා එතකොට මට පුළුවන් ඒකට ඒ සම්බන්ධව උත්තරයක් දෙන්න. මේක පද්‍ය පන්තියක් ලෙසයි දරුවෝ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ පුතාලා. විශේෂයෙන්ම පස්මත් විරිත ලෙස ඒක ඔළුවේ තියාගෙන උත්තර ගොනු කරගන්න. ඒක තමයි මේ පද්‍ය දින සුවිශේෂීම අවස්ථාව. හොඳයි එහෙනම් ඔන්න ඒ මාතෘකාව ලෙසින් අපි නිමාවටපත් කරන අලුත් මාතෘකාවකින් පුතේ අපි ආයෙත් හැමෝම ඉතාම ඉක්මනින් තුරුවන් සන බහැමරම ආයුබෝවන් බුදු සරණයි.